සමාජයේ ඉන්නකොට ඕන තරම් එකේ හාමුදුරුවෝ කියපු විදිහට ඉන්න බෑ අපිට. තරහකාරව වැඩි අපිට කේන්ති ගස්සනවා අවුස්සනවා අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. පින්නතුනෝ ඇත්තන්ට විතරක් නෙමෙයි අපිටත් එහෙමයි. මම බලාගෙන ඊයේත් මොකෙක් හරි කොල්ලෙක් මට බයිනවා කත්නෝරුවේ නිගණ්ඨයා කියලා. ඔය බයිනවා. පින්නතුනි ආගම් ભેදකින් තොරව බණ අහන්න එනවා. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. වැල්ලවත්තේ බණක් තියෙනවා කවුද සංවිධානය කරන්නේ? මුස්ලිම් මිනිස්සු. කතෝලික පින්නතුන් කතෝලික තරුණයෝ බණ අහනවා. කතෝලික තරුණයෝ මට කියනවා හාමුදුරුවනේ ඔවට කොහෙන්ද ජාතිය? ඔවට කොහෙන්ද ආගම? මේවා දරා ගන්න බැරි සමහර මේ ඔය පොඩි පොඩි කොල්ලෝ හරියට දොස් බරොස් කියනවා මේ අපිට මොන වැරද්ද කරනවද? ඔය ඇත්තෝ ගැන කවර කතාවද වෙන්නතුනේ? මේකේ හැටි එහෙම තමයි. නින්දාව එනවා, අපවාද එනවා, මිනිස්සු පඩිනවා, මිනිස්සු අපි අවුස්සනවා. අකම්පිත වෙන්න හෙල්ලෙන්න එපා.